හැමෝම වෙල්කම් කියලා පිළිගන්නවා අපේ Asset PNL Forex Signal Service එකට. ඉතින් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්නම් අපේ සිග්නල් එක සාමාන්‍ය වෙන සිග්නල් channel වල ඔයාලට ලැබෙනවා වගේ නෙමෙයි ටිකක් වෙනස් විදිහකට තමයි ලැබෙන්නේ. ඉතින් මේ සිග්නල් එක ප්ලේස් කරගන්න ඔයාලා ඒක රීඩ් කරගන්න දැනගෙන ඉන්න ඕන. ඉතින් අපේ සිග්නල් ලයිව් මාකට් එක බේස් කරගෙන තමයි දෙන්නේ සිග්නල් එක. ඔයාලට කලින් වෙන සිග්නල් ගෲප් එකක නම් එක්ක ඇනලයිස් එකක් එහෙම නැත්නම් සිග්නල් එකක් අංක ටික විතරක් හම්බෙන්නේ නැති. නමුත් අපේ ලයිව් ඇනලයිස් එකත් එක්කම තමයි ඔයාලට සිග්නල් එක දෙන්නේ. එතකොට ලයිව් මාකට් එක බේස් කරගෙන තමයි සිග්නල් එක දෙන්නේ. අපි ඔයාලට අනිවාර්යයෙන්ම ක්ලියර් එන්ට්‍රි ප්‍රයිස් එකක්, SL එකක්, TP එකක් තියෙනවා. ඒ වගේම ඔයාලා යූස් කරන්න ඕන රිස්ක් මැනේජ් කරන ට්‍රේඩින් මෙතඩ් එක. මොකද රිස්ක් එක අනිවාර්යයෙන් මැනේජ් කරගන්න ඕන. සිග්නල් එකක් කියලා කියන්නේ කෙනෙකුගේ ඇනලයිස් එක. එතකොට වැඩි හරියක් ප්‍රොෆිට් තියෙනවා, අඩුවෙන් ලොස් වෙන්නේ. ඉතින් ලොස් ප්‍රොෆිට් දෙකම තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා එක ට්‍රේඩ් එකකට ලොකු කැපිටල් එකක් යූස් කරලා ඉවරලා අනිත් එකට අඩු කැපිටල් එකක් යූස් කරන්න එපා. ඔයාලා එකම විදියට යූස් කරන්න. එතකොට SL වදින එක ලොකු ඉෂුව එකක් නෑ. මම ඔයාලට අවසානයේ ක්ලියර් කරලා දෙන්නම්. ඒ වගේම තමයි මේක අලුතෙන් ට්‍රේඩ් වලට, ඒ කියන්නේ ට්‍රේඩින් කියන එකට අලුතෙන් ආපු බිගිනර්ස්ලාට, ඒ වගේම ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ ඉන්න අයට ඕන කෙනෙකුට යූස් කරන්න පුළුවන්. ඉතින් අපි සිග්නල් දෙනකොට ෆේක් ප්‍රොමිසස් මුකුත් දෙන්නේ නැහැ. මේ විදියයි අර විදියයි කියලා අපි පුළුවන් උපරිමයෙන් ඔයාලට සාධාරණයක් කරන. ඒ වගේම ඔයාලා ඩිසිප්ලින් නැතුව අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරන්න. එතකොට අපි සිග්නල් එකක් එනකොට එන්නේ මෙන්න මේ විදියට. මේ එක්සැම්පල් එකක් පෙන්නලා දෙන බයි සිග්නල් එකක්. අපි මේ බයි සිග්නල් එක දෙනකොට මෙන්න මේ විදිය ඔයාලට TP level 3ක් හම්බෙනවා, entry price එකක් හම්බෙනවා, SL එකක් හම්බෙනවා. එතකොට දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මේක ඇවිල්ලා gold එකේ දීලා තියෙන ට්‍රේඩ් එක. අපි වැඩිපුරම gold එකේ තමයි ඔයාලට ට්‍රේඩ් දෙන්නේ, සිග්නල් දෙන්නේ. gold එකේ නැතුව වෙන currency pair එක වගේ අපි ඔයාලට සිග්නල් එකක් දුන්නොත් ඒකේ නම අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරලා තියෙනවා. අනිත් නම මෙන්ෂන් කරලා නැති හැම ට්‍රේඩ් එකක්ම gold එකේව තමයි එන්නේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම entry එකට යන්න ඕන. මෙන්න මේ නිල් පාටින් ඊතලේ පෙන්නලා තියෙනවා. අපි දීලා තියෙන price එක candle එක අර entry price එක කඩාගෙන උඩට යන වෙලාවට තමයි ඔයාලා trade එකට enter වෙන්න ඕන. එහෙම නැතු අපි ගොඩක් වෙලාවට මේ trade එක market එක පහළ හරිය කියන්නේ SL එක හරිය තියෙන වෙලාවට ඔයාලා trade එකක් දෙනවා. ඒ signal එක අපි ඔයාලට එවන්නේ ඒකට සූදානම් වෙලා ඉන්න. කිසිම කෙනෙක් මේ entry පහු කරේ නැත්නම් market එක trade වලට enter වෙන්න එපා. මොකද market එක අනිත් පැත්තට හැරෙන්න තියෙන සම්භාවිතාවය වැඩි ඒ වෙලාවට. ඒ නිසා ඔයාලට එතකොට TPSL තියාගන්න මේ price ටික මෙතනින් ඔයාලට TP 1 2 3 කියන තැන් වල TP 3 පෙන්නනවා. SL එකේදී SL price එක පෙන්නලා තියෙනවා. ඒ වගේම entry එකට එන්න ඕන price එක මෙතන පෙන්නලා තියෙනවා. කවුරුත් limit orders use කරන්න යන්න එපා. මොකද හදිසියෙ හරි චූටි wick එකක් මෙතන ගහලා පහළට ආවොත් එහෙම limit order එක active වෙනවා. එහෙම නැතුව ඔයාලා පොඩ්ඩක් entry candle එකකින් දැන් මේක දීලා තියෙන්නේ 5 minute trade candle එකක්. ඒ කියන්නේ 5 minute chart එකේ තමයි මේක දීලා තියෙන්නේ. එතකොට ඔයාලා 5 minute එකේ candle එකකින් මේ පැත්තට යනකම් ඔයාලා confirm කරගෙන trade එකට enter වෙන්න. ඒ වගේම තමයි sell signal එකක් දෙනකොට ඒකේ අනිත් පැත්ත වෙන්නේ අපි ඒකෙත් මෙන්න මේ වගේ sell candle එකක් හැදිලා ඔයාලගේ entry පහු කරනකොට ඔයාලා trade එකට enter වෙන්න. ඔයාලට trade එකට enter වෙන්න බැරි වුණොත්, බැරි වෙලා මෙන්න මේ හරිය ටිකක් පහළට මේ sell candle එකේ අවසානයේ බලන්න පහළ හරියට ඇවිල්ලා තිබුණොත් ඔයාලා trade එකට enter වෙන්න එපා. ආපහු සැරයක් entry price එකට ගියාට පස්සේ enter වෙන්න. හැබැයි කිසිම වෙලාවක TP 1 2 3 ඔය TP එකක් hit වෙලා ආපහු entry එකට යනවා කියලා ඔයාලා ආපහු trade වලට enter වෙන්න එපා. TP එකක් කලින් hit වෙලා නම් ආයි trade එකට enter වෙන්න එපා. ඒක skip කරලා දාන්න. SL පැත්තේ තියෙනකොට ඔයාලා ඒ කියන්නේ trade එකට enter වෙන්න ඕන confirmation එක අරගෙන SL පැත්තට නම් ගිහින් තියෙන ඔයාලා SL එක තියලා trade එකට enter වෙන්න. හැබැයි මෙතන entry පහු කරන්නේ නැතුව SL පැත්තට ගියොත් trade වලට enter වෙන්න එපා. ඉතින් ඔය විදිහට තමයි අපි trade අවසානයේ ඔයාලට signal එක දීලා ඉවරලා මේ වගේ පුළුවන් හැම වෙලාවකම TP ගියාද SL වැදුනද ඒක ඔයාලට chart එක update එකක් දෙන්නම්. ඊට අමතරව මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ හැම වෙලාවෙම එක සමාන capital එකක් trade වලට use කරන්න. මම example එකක් පෙන්නන්න ගත්තා අපේ copy trading කරන account එක. ඉතින් එතකොට ඔයාලා හැම වෙලාවෙම capital එකෙන් ඔයාලා දාන lot size එක ප්‍රශ්නයක් නැහැ. capital එකෙන් ඔයාලා 100ට එකක් 0.1කින් වගේ දානවනම් නිතරම හොඳයි. capital එකෙන් 100ට එකක් 0.5ක් වගේ trade වලට use කරන්න. ඉතින් මෙතන බලන්න trade 262ක් place කරලා තියෙනවා. gold වල trade 261යි, USD JPY වල 1යි. ඉතින් මේකෙන් trade 218ක් win කරලා තියෙනවා. ඒ වගේම trade 44ක් SL වැදිලා loss වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක account එක මාසෙකටත් අඩු කාලයක්. ඉතින් මේ account එකේ 123ක grow එකක් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට ඔයාලටත් මේ signal use කරලා trade කරන්න පුළුවන්. ඔයාලට එකපාරම ඔයාලගේ real account එකේ දාන්න trust එකක් නැහැ වගේ නම් demo එක දාලා සතියක් විතර practice කරලා බලන්න issue එකක් නැත්තම් signal එක use කරන්න. Thank you.